citizen.lk ඉසිවර මුහුර්තිය මාර්තු 11 වන දින කුම්භ රාශියෙන් මීන රාශියට මාරුවන බුධ ග්‍රහයාගෙන් ඇති කරන හිතකර අහිතකර බලපෑම් ඔබට කොහොමද? ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ආචාර්ය සම්පත් සුදර්ශන මහතා citizen.lk ඉසිවර මූර්තිය සමගින් ලග්නයෙන් ලග්නයට සවිස්තර විග්‍රහය 2017 මාර්තු මාස 11 වෙනිදා භූකේන්ද්‍රගත විශ්ව සිතියමේ සුවිශේෂී පෙරළියක් ඇති කරන දිනයක්. ඒ මෙන්න මේ බුධ ග්‍රහයා මාර්තු මාස 11 වෙනි දින අලුයම 2:37ට මෙතෙක් කුම්භ රාශිගතව සිට මීන රාශියට ප්‍රවේශ වීමයි. බුධගේ මෙම සුවිශේෂිත ග්‍රහ මාරුව විශ්වයේ පවතින ග්‍රහ කිරණ තරංග පද්ධතීන් අතර කිනම් වෙනසක් ඇති කරයිද? මෙම වෙනස අපේ ජීවිතවලට කෙසේ බලපායි? ගහකොළ ඇලදොල වාතාශ්‍රය මුසු පරිසරයට බුධගේ සිදුවන මෙම සුවිශේෂිත කිරණ බලපෑම කිනම් ආකාරයේ වෙනස්කම් ඇති කරයිද? අපි මේ පිළිබඳව අවධානයෙන් මෙම බුධ මාරුව පිළිබඳව සවිස්තරව සලකා බලමු. citizen.lk ඉසිවර මුහුර්තිය මෙතෙක් කුම්භ රාශිගතව සිටි බුධ මෙම ග්‍රහ මාරුවත් සමග විශ්වයේ ඈත එපිට සිට බුධ ග්‍රහයාගෙන් එන හරිත වර්ණ කිරණ ඔබේ සිරුරේ ඇති රශ්මි මාලාව හරහා විශුද්ධි චක්‍රය තුලින් ඔබේ සිරුර තුළට ඇතුළු වෙනවා. විශුද්ධි චක්‍රය මගින් ඇති කරන උද්දීපනයන් හේතුවෙන් මෙම ග්‍රහ මාරුවේ හොඳ නරක බලපෑම් ඔබේ සිරුරට බලපෑම් ඇති කරනවා. ඉතින් විද්‍යානුකූලව මේ ග්‍රහ බලය කිනම් ආකාරයට හැසිරෙන්නේද? විශේෂයෙන් ලේඛන කලාව, වචනය සහ බුද්ධිය, ශාස්ත්‍ර, තර්ක බුද්ධිය මේ ආදී කරුණු කෙරෙහි බලපාන බුධ ග්‍රහයාගේ පිහිටීම මෙම සුවිශේෂිත ග්‍රහ මාරුව ඔබේ ජීවිතයට බලපාන්නේ කොහොමද? ශරීර ස්ථාන වශයෙන් මස්තිෂ්කය සහ අනුමස්තිෂ්කය, ඒ වගේම උගුර, පෙනහළු හා ශ්වාසනාල සම්බන්ධයෙන් බුධ ග්‍රහයා කාරක වෙනවා. මෙම සුවිශේෂිත ග්‍රහ බලපෑම එවැන්නෝ ශරීර ස්ථානවල කිනම් උද්දීපනයන්, කිනම් රෝග තත්වයන් ඇති කළ හැකිද? අපි මේ පිළිබඳව ලග්නයෙන් ලග්නයට විමසා බලමු. citizen.lk ඉසිවර මුහුර්තිය ඔබගේ සියලුම ජ්‍යොතිෂ්‍ය කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 077 100 61 මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබේ බුධ ග්‍රහයාට හිමි ස්ථාන වන්නේ 3 වන භාවයත් 6 වන භාවයත් යන උපචය ස්ථාන. 12 වෙනිට ගෝචර වූ බුධ මෙම උපචය ස්ථානවල ඇති කරන බලපෑම මත ඔබට ඉදිරි කාලය තුල සතුරු කරදර වලින් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ඒ වගේමයි ඔබේ වික්‍රමස්ථානයේ බුධගේ ප්‍රවේශයත් සමග සිදු කරන දුර්වලත්වය මත මෙතෙක් ඔබට තිබිච්ච කීර්තිය, යසස ඔබෙන් තරමක් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම රැකියා ව්‍යාපාර කටයුතු වලදී ඔබට මෙතෙක් තිබිච්ච ගෞරවය පිළිගැනීම යම් ආකාරවලට paludu වෙන්න හේතු වන ග්‍රහ මාරුවක් විදියටයි මෙම බුධ මාරුව සටහන් කරලා දෙන්න වන්නේ. ඒ වගේම බුධ මාරුවත් සමග විශේෂයෙන් ඔබ අලෙවිකරණ ක්ෂේත්‍රවල, වෘත්තීය වශයෙන් ලිපි ලේඛන ආදී කටයුතු වල, නීතිය, ගුරු වෘත්ති ආදී ක්ෂේත්‍රවල රැකියා කටයුතු කරනවා නම් ඔබ තරමක් ප්‍රවේශම් විය යුතු කාලයක් විදියටයි මෙම බුධ මාරුව මේෂ ලග්නයෙන් උපන් ඔබට හඳුන්වා දෙන්න වන්නේ. ඒ වගේමයි මේෂ ලග්න හිමි ඔබට මෙම බුධ මාරුව නිසා ඇතිවන සියලු අහිතකර බලපෑම් පාලනය කිරීම සඳහා එමරල්ඩ් වැනි පාෂාණ වර්ගයක් පළඳින්න පුළුවන් නම් මේ අහිතකර කිරණ ඒ තුලින් පාලනය කරලා ඔබට ශක්තිමත්ව, බලවත්ව මේ ග්‍රහ මාරුව අභිබවා ඔබේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ බුධ ප්‍රවේශ වන්නේ 11 වෙනි වූ අයස්ථානයට. මේ බුධ ග්‍රහයා ඔබේ කේන්දරේ පාලනය කරන්නේ 2 වැනි භාවය සහ 5 වන භාවය. ඒ අනුව මෙතෙක් ඔබ තැන්පත් ධනය, දේපල ආදී ආයෝජන කටයුතු වල නිරත වෙලා හිටියනම් ඔන්න ඉදිරි දින කිහිපය
ඔබ බොහොමත්ම පරිස්සම් සහිතව තමයි ආයෝජන කටයුතු වල නිරත වන්න සිදුවන්නේ. ඒ වගේම ඔබ කරපු ආයෝජන කටයුතු වලින් අත්විඳින ලාභ ඔබෙන් තරමක් ඈත් කරවන ව්‍යාපාර කටයුතු වල සුළු පාඩු ඇති කරන්න පුළුවන් ග්‍රහමාරුවක් ලෙසයි මේ බුද මාරුව ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබේ 10 වැන්නට ගෝචර වූ බුද ඔබේ කේන්දරේ ලග්න භාවය වගේම 4 වැන්න පාලනය කරනවා. විශේෂයෙන් මතක තබා ගන්න. ඔබේ ලග්නාධිපති වූ බුද මේ විදියට මීන රාශිගතව දුර්වලව පැවතීම නිසා රැකියා ව්‍යාපාර කටයුතු වල තරමක් කරදර බාධා ඇති කරන්න පුළුවන් කාලයක්. ඒ වගේම ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී කටයුතු වල යම් ආකාරයක ප්‍රගතිය අඩුවීමක් ඒ කටයුතු මන්දගාමී වීමක් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේමයි බුද මාරුවත් සමග ඔබට රැකියා ව්‍යාපාර කටයුතු මුල් කරගෙන තරමක මානසික පීඩාකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් අවදානමක් මේ ග්‍රහමාරුව සමග සටහන් වෙනවා. අද දවසේ ඔබ මෙකී ග්‍රහමාරුව නිසා ඔබට ඇති කරන අහිතකර බලපෑම් හඳුනාගෙන ඊට සුදුසු ලෙස සූදානම් වෙලා සැලසුම් සහිතව ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු දේපල ආදී කටයුතු සම්බන්ධයෙන් ගන්නා තීරණ වගකීම් සහිතව ගැනීම තුළින් මින් ඔබට ඇතිවන අහිතකර පීඩා බොහෝ දුරට සමනය කරගන්න පුළුවන් වේ. කටක ලග්නය. කටක ලග්නෙන් උපන් ඔබේ 9 වන භාගය වූ භාග්‍යස්ථානයට බුදගේ ප්‍රවේශය සිදු වුණා. ඔබේ කේන්දරේ 12 වැන්න වූ වැයස්ථානයත් 3 වැන්න වූ වික්‍රමස්ථානයත් පාලනය කරන්නේ බුද ග්‍රහය. එහෙමනම් ඔන්න ඉදිරි කාලය තුල ඔබේ තැන්පත් ධනය දේපල වැයවීමට හානිවීමට වගේම ධනහානි සිදුවීමට සිද්ධ වෙන කාලයක්. මේ පිළිබඳව අවධානයෙන් සිටීම තුළින් ඔබට මෙම ආර්ථික පාඩු බොහෝ දුරට සමනය කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වගේම ලිපි ලේඛන ග්‍රන්ථකරණ කටයුතු වල යෙදෙන ඔබට ඉදිරි කාලය තුල වෙනදට වඩා වෙහෙසක් දරලා එම කටයුතු සඵල කරගන්න සිදු වෙයි. විශේෂයෙන් ඔබේ ලග්නයට මෙම බුද මාරුව යම් ආකාරයක අයහපත් ආකාරයෙන් බලපෑවත් ඔබ බුද ග්‍රහයා වෙනුවෙන් පවත්වන විශේෂිත ග්‍රහ පූජා බෝධින් වහන්සේ නමකට අබතෙල් පහනක් දැල්වීම ආදී කටයුතු වලින් මෙම ග්‍රහ මාරුව නිසා ඔබට සිදු වෙන්න තියෙන බොහෝ අවැඩ අකටයුතු මගහරවා ගන්න පුළුවන්. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබේ 8 වැන්න වූ බාධකස්ථානයට බුදගේ ගෝචරය බුදගේ ප්‍රවේශය සිදුවීමත් සමග ඔබේ කේන්දරේ විශේෂිත භාවයන් දෙකක් දුර්වලත්වයට පත් වෙනවා. ඒ ඔබේ කේන්දරේ සියලු ලැබීම් ගැන කියවෙන 11 වැන්න සහ ධනස්ථානයේ වූ දෙවැන්නයි. තැන්පත් ධනය දේපල වගේම රැකියා ව්‍යාපාරවලින් උපයන ආදායම පිළිබඳව ඔබ ගන්නා තීරණ ඉතාමත් කල්පනාකාරීව වගකීම් සහිතව ගත යුතු කාලයක් විදියටයි මේ බුද මාරුව ඔබට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බුද මාරුවත් සමග ඔබ මෙතෙක් ආයෝජනය කරපු රැකියා ව්‍යාපාරවලට යොදවපු මුදල් තැන්පත් ධනය දේපල පිළිබඳව සොර සතුරු බියක් අවදානමක් පවතින බව මතක තබා. මේ නිසා ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේදී හවුල් ව්‍යාපාර සඳහා තීරණ ගැනීමේදී බොහොමත් කල්පනාකාරී විය යුතු කාලයක් විදියටයි සිංහ ලග්නෙන් උපන් ඔබට මේ බුද මාරුව හඳුන්වා දෙන්න පුළුවන්. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන්නේ බුද ග්‍රහය. විශේෂයෙන් ඔබේ කේන්දරේ 7 වෙන්නට ගෝචර වූ බුද ඔබේ කේන්දරේ ලග්න භාවය වගේම 10 වන භාවය තීරණය කරනවා. ලග්න භාවය ඔබ මේ 10 වන භාවය වෙන්නේ ඔබ කරන සියලුම රැකියා ව්‍යාපාර කටයුතු. ඉතින් ඔබත් බොහොම පරිස්සම් වෙලා රැකියා ව්‍යාපාර කටයුතු කල්පනාකාරීව සිදු කළ යුතු කාලයක් විදියටයි දුර්වල ගෝචරයකින් මීන රාශිගත වන බුද ඔබට දෙන සංඥාව පණිවිඩය වන්නේ. පහුගිය දිනවල රැකියා ව්‍යාපාරවල ඔබ තීරණය කරලා ගත්තු යම් යම් වෙනස්කම් එහෙමත් නැත්නම් ඔබ මේ වන විට බලාපොරොත්තු වන රැකියාවේ වෙනස්කමක් රැකියාවේ ස්වરૂපයේ වෙනසක් තියෙනවා නම් ඔබ බොහොමත්ම කල්පනාකාරීව එම වෙනස සිදු කළ යුතු කාලයක්. විශේෂයෙන් මතක තබා ගන්න
රැකියාවේ වගකීම් සහිත තීරණ ගැනීමට ඒ වගේම රැකියාවේ ස්වරූපය වෙනස් කිරීමට ඔබට මේ බුදමාරුවෙන් පසුව එළඹෙන කාලේ තරම් යහපත් කාලයක් නෙමෙයි. මේ නිසා රැකියා කටයුතු වල වගකීම් සහිත තීරණ ගැනීමේදී ඔබ බොහොමත්ම කල්පනාකාරී විය යුතු කාලයක් විදියටයි මෙම බුදමාරුවෙන් පසුව එළඹෙන දෙසතියක පමණ කාලය කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. citizen.lk ඉසිවර මුහුර්තිය ඔබගේ සියලුම ජ්‍යෝතිෂ්‍ය කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 077 100 61 91 තුලා ලග්නය තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබේ 6 වන භාවය වූ රෝගාංශකයට සහ ශත්‍රාංශකයට බුධගේ ගෝචරය සිදු වෙනවා. මේ ග්‍රහමාරුවත් සමග විශේෂයෙන් ඔබ පරිස්සම් විය යුතු කාරණාවක් වන්නේ ඔබට එරෙහිව රැකියා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන සතුරු බලවේග සහ වෘත්තීය තරඟකරුවන් පිළිබඳව. විශේෂයෙන් මතක තබන්න. මේ බුදමාරුවෙන් පසුව ඔබේ රැකියා කටයුතු වලට, ව්‍යාපාර කටයුතු වලට තරඟකරුවන්ගෙන් අභියෝග වලින් එල්ල වෙන්න තියෙන බලපෑම බොහොමත් වැඩි බව. ඒ වගේමයි මෙතෙක් ඔබට සෞම්‍ය විදියට ගලාපු රැකියා ව්‍යාපාර කටයුතු යම් ආකාරයක පීඩාකාරී මානසික තත්ත්වයන් නැති කිරීමට මෙම බුදමාරුව හේතු වෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් ප්‍රඥා සම්පන්නව, ඉවසිලිමත්ව, ධෛර්යවන්තව තීරණ ගැනීම තුළින් ඔබට මේ සිද්ධ වෙන්න තියෙන බොහෝ පීඩා සමනය කරගන්න පුළුවන් වෙනවා. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබේ කේන්දරේ 5 වන භාවයට බුධගේ ගෝචරය සිදු වෙනවා. මේ ගෝචරයත් සමග ඔබේ කේන්දරේ 11 වන භාවයේ යම් ආකාරයකට පීඩාවට පත් වෙනවා. මේ වන විට වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ ලග්න ඒරාෂ්ටක අපලයකුත් ගෙවමින් ඉන්නේ. ඒ නිසා ලග්න ඒරාෂ්ටකයේ පීඩාවත් සමගම ඔබට බුධගේ ගෝචරය හේතුවෙන් ඔබ කරන රැකියා ව්‍යාපාර කටයුතු වගේම ගෙදර දොර කටයුතු වල ඒ වගේම ඔබ ගන්නා තීරණවල විදේශ ගමන් ආනයන අපනයන ආදී කටයුතු විදේශ වෙළඳාම් ආදී කටයුතු වල යම් ආකාරයක පසුබෑමක් සිදු වෙනවා. විශේෂයෙන් මතක තබා ගන්න මේ බුදමාරුවත් සමග ඔබට හිස ආශ්‍රිත ස්නායුගත රෝග පීඩා වගේම හෘදය පපුව පෙනහළු ආශ්‍රිත රෝග පීඩා විටින් විට උත්සන්න වෙන්න පුළුවන්. මේ නිසා මෙවැනි රෝග තත්ත්ව පවතින අය කල්වේල ඇතුව සූදානම්ව ඖෂධ ප්‍රතිකාර වලින් සන්තුෂ්ත වෙලා මේ ඉදිරි දින කිහිපය ගත කරනවා නම් මෙම තත්ත්වයන් බොහෝ දුරට ඔබට පාලනය කිරීමට සමනය කිරීමට හැකි වෙනවා. ධනු ලග්නය ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට මේ වන විට ලග්න ඒරාෂ්ටක අපලයක් ගෙවමින් පවතිනවා. ඔන්න ඔවැනි තත්ත්වයක් යටතේ තමයි බුධ ඔබේ කේන්දරේ මීන රාශියට ප්‍රවේශ වන්නේ. මීන රාශිය ඔබේ කේන්දරේ 4 වැන්න. ගෙයක් දොරක් යාන වාහන ඉඩකඩම් මිලදී ගන්න සූදානමක් බලාපොරොත්තුවක් පැවතුනා නම් ඔන්න ඒ කටයුතු වගකීම් සහිතව කරන්න ඕන කාලයක් බවයි බුධ මාරුව විසින් ඔබට මේ ලබා දෙන සංඥාව. විශේෂයෙන් මතක තබා ගන්න ගේ දොර ඉඩකඩම් මිලදී ගැනීමේදී වගේම විකිණීමේදී කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම ඔබ මෙම කාලය තුල ස්නායුගත රෝග පීඩා එහෙමත් නැත්නම් ශ්වාසනාල පෙනහළු ආශ්‍රිත රෝග පීඩා පවතිනවා නම් ඒ පිළිබඳව කල්පනාකාරීව ගත කළ යුතු කාලයක්. විශේෂයෙන් මෙම බුදමාරුවත් සමග ඔබ මුදල් ගනුදෙනුවලදී වඩාත් පරිස්සම් වන්න. මුදල් ණයට දීම වගේම මුදල් ණයට ගැනීමේදී බොහොමත්ම කල්පනාකාරී විය යුතු කාල සීමාවක් ලෙසයි මෙම බුදමාරුව ඔබට හඳුන්වා දෙන්න වන්නේ. මකර ලග්නය මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබත් මේ වන විට ලග්නේ රාශියක ආරම්භ කරනවා. ඔබේ කේන්දරේ බුධ ග්‍රහයා ගෝචර වන භාවයන් සහ අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව ඔබ නිවසෙන් දුර බැහැර විදේශගතව මේ වන විට රැකියා කටයුතු කරනවා නම් ඔබට බොහොමත්ම යහපත්. ඔබ උපන් රටේ රැකියා ව්‍යාපාර කටයුතු කරනවා නම් මෙසේ ගෙවෙන කාලය ඔබට තරමක් වෙහෙසකර ගමන් බිමන් වගේම රැකියා කටයුතු සඳහා දුර බැහැර ගමන් බිමන් වල යෙදෙන්න සිද්ධ වේවි.
ඒ දුරබැහැර ගමන්වල ඇතිවන කරදර පීඩාවලින් ඔබට තරමක් පරිස්සම් වෙන්න සිදුවන කාලයක් විදියටයි බුධ මාරුව ඔබට හඳුන්වා දෙන්න වන්නේ. ඒ වගේම ඔබ ආයෝජන කටයුතු වලදී බොහොමත්ම ප්‍රවේශම් සහිතව තීරණ ගත යුතු කාලයක් බවයි මෙම බුධ මාරුව ඔබට ලග්නයට අනුව විස්තර කරලා හඳුන්වලා දෙන්න වන්නේ. කුම්භ ලග්නය කුම්භ ලග්නෙන් උපන් ඔබේ පස්වැන්න වූ විද්‍යාංශකය වගේම අටවැන්න වූ බාධක ස්ථානය පාලනය කරන්නේ බුධ ග්‍රහය. මෙම බුධ මාරුවත් සමග ඔබේ කේන්දරයේ තුන්වැන්න වූ උපචය ස්ථානය යම් ආකාරයක බලවත් වීමක් සිදු වෙනවා. මේ නිසා බොහෝ ලග්නවලට බුධ මාරුවෙන් නැතිවන කටුක පීඩා ඔබේ ලග්නයට යම් ආකාරයකට පාලනයක් සහිතව ලැබුණා. ඔබේ බාධක ග්‍රහයා වන මෙම බුධගේ බලපෑම නිසා ඔබ කරන කියන කටයුතු වෙනදට වඩා තරමක් මන්දගාමී වන්න පුළුවන්. එහෙත් වෘත්තීය කටයුතු වලදී ඔබ තරඟකරුවන්ට වගේම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන කාලයක් ලෙස ඉදිරි කාලය හඳුන්වා දෙන්න පුළුවන් වෙයි. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබට ඔබේ කේන්දරේ ලග්න භාවයට බුධගේ ගෝචරය සිදු වුණා. මෙම ගෝචරයත් සමග ඔබේ කේන්දරේ හතරවැන්න වගේම හත්වැන්න වූ විවාහ ස්ථානය යම් ආකාරයකට පීඩාවකට පත් වෙනවා. ඉතින් විවාහය පිළිබඳව වගකීම් සහිතව කල්පනාකාරීව සිතන්න ඕන කාලයක්. විවාහ ජීවිතයේ අඹුසමියන් අතර නිතර ඇතිවෙන මතගැටුම් අඬදබර බොහෝමත්ම ඉවසිලිමත්ව බුද්ධිමත්ව විඳ දරා ගන්න ඕන කාලයක් විදියටයි මීන ලග්නෙන් උපන් ඔබට මේ බුධ මාරුව හඳුන්වා දෙන්න වන්නේ. ඒ වගේම ඔබ ඔබේ ගෙදර දොර කටයුතු, වෘත්තීය කටයුතු වගේම ඔබ විසින් තීරණ ගැනීම, වගකීම් සහිතව ආයෝජන කටයුතු වල නිරත වෙනවා නම් මෙම බුධ මාරුවේ සිට ඉදිරි දින 21ක් ඔබ බොහොමත්ම පරිස්සම් විය යුතු කාලයක් විදියටයි ඔබට හඳුන්වා දෙන්න වන්නේ. විශේෂයෙන් මතක තබා ගන්න. මෙම කාලය තුල මුදල් ව්‍යාපාරවලට ආයෝජනය කිරීම, මුදල් ගනුදෙනු කිරීම වගේම මුදල් ණයට දීමේ කටයුතු වලදී, මූල්‍ය ගිවිසුම් වලට අත්සම් තැබීම් කටයුතු වලදී ඔබ බොහොමත්ම ප්‍රවේශම් විය යුතු කාලයක්. citizen.lk ඉසිවර මුහුර්තය මෙතෙක් කුම්භ රාශිගතව සිටි බුධ මීන රාශියට ප්‍රවේශ වීමත් සමග බුධ ග්‍රහයාගේ ශක්තිය තරමක් හීන වීම, බුධ ග්‍රහයා දුර්වල වීම සිදුවන බව බොහෝ පංචාංග ලිත්වල සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් බුධ ග්‍රහයා පාලනය කරන දෙවියන් වන ගණ දෙවියන්ට පුද පූජා පැවැත්වීම වගේම බලවත් බෝධින් වහන්සේලාට අබතෙල් පහන් දැල්වීම, නවග්‍රහ පූජා පැවැත්වීම ආදී ශාන්ති කර්ම වත්පිළිවෙත් වලින් මෙම ග්‍රහ මාරුව නිසා ඔබේ ලග්නයට යම් අකටයුත්තක් අවැඩ බලපෑමක් සිදුවන්නේ නම් එකී බලපෑම් බොහෝ දුරට පාලනය කරගන්න පුළුවන් වේවි. citizen.lk ඉසිවර මුහුර්තය ඔබගේ සියලුම ජ්‍යෝතිෂ්‍ය කටයුතු හා වාස්තු විද්‍යා කටයුතු සඳහා විමසීම් 077 100 61 91